බුදුරජාණන් වහන්සේ දේශනා කළ දුක් ඉක්මවා යන්න එකම පරයය මේ සතිපට්ඨානයයි. දුක කිව්වහම කායික දුක. ඔය සවැත් නුවර හිටියා තිස්ස කියලා ස්වාමින් වහන්සේ නමක්. ඒ පවුල හිටියා අයියයි මල්ලි දෙන්න. මේ තිස්ස කියන්නේ අයියන්ඩි. එතුමා පැවිදි වුණා. මල්ලිගේ භාර්යාව කල්පනා කළා ආයිමත් ගෙදර ආවොත් දේපල දෙකට බෙදන්න වෙනවා. පැවිද්දේම මරා දාන්න ඕන. එහෙම දේවල් ඕන තරම් ලෝකෙ වෙනමනේ. ඉතින් අත්ලස් දීලා නැත්තම් සොරු කණ්ඩායමක් යවුවා මේ තිස්ස ස්වාමින් වහන්සේ ඉන්න කුටියට. ඉතින් තිස්ස ස්වාමින් වහන්සේ අසා සිටිය ඇවැද්නි මේ විශාල පිරිසක් මා වට කරගෙන මොනවා කරන්නද? ආන්නේ වෙලාවේ සොර දෙටුව ප්‍රකාශ කළා අප ඔබ ඝාතනය කරන්නයි මේ ආවේ. ඔබේ ජීවිතෙන් නැති කරන්න ඕන. ඇයි ඒ කාරණේ කිව්වා. ඒ වෙලාවේ තරහක් ඇති වුණේ නැහැ. සාමාන්‍ය මිනිස් මනසක නම් තරහව වෛරය නේද බුරා නැගින්නේ. නමුත් මේ තිස්ස ස්වාමින් වහන්සේ ප්‍රකාශ කරනවා පාටි භෝගම්මේ උපාසකා ගහෙත්වා අජ්ජේ කරත්තින් ජීවිතං දේත මට මේ එක රාත්‍රියකට මගේ ජීවත් වීමේ අයිතිය දෙන්න. ඉතින් අර සොරු කණ්ඩායම කියනවා මේ රෑ ඔබ වහන්සේට ඉඩ දුන්නොත් ඔබ වහන්සේ පලා ගියොත් අපට ලැබෙන ධනය නැති වෙනවා. සොරුන්ටම කියලා ලොකු ගලක් ගෙන්න ගත්තා. ගෙන්නගෙන තමන්ගේ කලවා ඇටයට හයියෙන් අතහැරලා කලවා ඇටේ කඩාගත්තා. දෙවෙනි කකුලෙත් කලවා ඇටේ කඩාගෙන හොරුන්ගෙන් ඇහුවා දැන් මේ ඇති නේද පොරොන්දුව. හොරුන්ටත් හරි පුදුමයි. පින්වතුනි හිතන්න තමන්ම ගලක් හෙලාගෙන කලවා ඇටේ කඩා ගත්තාම කොහොම වේදනාවක් ඇත්තටම දැනේද? මේ මැස්සෙක් මදුරුවෙක් විදිනකොට දැනෙන වේදනාව දරා ගන්න බැරි කෙනෙකුට එවන් වේදනාවක් කිසියින් දරා ගන්නටද? නමුත් මේ සතිපට්ඨානයේ අනුහස බලන්න. බුදු කෙනෙකුගේ සරණේ මහිමය බලන්න. ධර්ම දායාදයක ඇති සුන්දරත්වය බලන්න. මේ ස්වාමින් වහන්සේ වේදනානුපස්සනාව කළා. මේ වේදනාවක් නැගෙනවා මේ වේදනාව මට අයිති එකක් හෝ මගේ වේදනාවක් හෝ නෙමෙයි. නිස්සත්ව නිජීව ධර්ම ස්වභාවයක්. හේතු නිසා හටගෙන හේතු නිසා නැසෙන ස්වභාවයක්. මේ වේදනාව මගේ යයි පරාමර්ශනය කරන දා ගතේ දුක හිතේ දුකක් බවට පත් වෙනවා. එසේ නොවිය යුතුයි කියා උගත් වේදනානුපස්සනා ප්‍රතිපත්තානය අනුව යමින් කායානුපස්සනා ආදී සතු සතිපට්ඨාන ස්වාමීන් වහන්සේ පුරුදු කළා. ඉර උදා වෙන ඇසිල්ලේ පින්වතුනි ලැබුවා විමුක්තියක් අපරාජිත විමුක්තියක්. මොකක්ද විමුක්තිය? සව් කෙලෙසුන් නසා අග්‍රඵලයේ අරහත්වයේ පිහිටන්ට අවස්ථාව ලැබුණා. සෝකේ නැති වුණා සිය දහස් කෝටි ගණනකගේ මේ අමා ධර්ම මාර්ගයෙන් පුරුදු කරන්න සැනසෙල්ලමයි. එනිසා ඒ තිස්ස ස්වාමීන් වහන්සේගේ කතාව හොඳට මතක තියාගන්න. කායික දුක් නැති වෙනවා. දසබල සීලප්පබවා නිබ්බාන මහා සමුද්ද පරියන්තා අට්ටංග මග්ග සලිලා ජින වචන නදී චිරම් වහතු